නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් TV අද නියාගම වෝක් ටෙක්ස් එකේ තමයි අපි ඉන්නේ. ඔයාගේ නම කියන්න මුළු ලෝකයක් බලන් ඉන්නවා ඔයාව අඳුන ගන්න. මගේ නම දනුෂී. මගේ ගෙදර අම්මයි තාත්තයි නංගි මල්ලි මායි තමයි ඉන්නේ. දැනට මෙහි අවුරුදු 3ක් විතර වැඩ කරනවා. ඊට අමතරව කේක් ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ ඔයා ජීවිතේ ගොඩ යන්න ජීවිතේ ගේම ගහන්න මේ රැකියාවට අමතරව තව සොයන් රැකියාවකුත් කරනවා. දැන් ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්නවා කියලා කිව්වනේ. ඔයාට ජීවිතේ වැඩිම සතුට අරන් ආපු කෙනා කවුද? අම්මයි තාත්තයි තමයි. තාත්තා නම් වඩු වැඩ කරන්නේ. ඊට අමතරව තේ තියනවා. එහෙම තමයි. අම්මා ගෙදරින්. අම්මා ගෙදර ඉන්නේ. දැන් ඔයත් කවදා හරි අම්මා කෙනෙක් වෙයි. එතකොට ඔයා අම්මා කෙනෙක් වුණු දවසක ඔයාගේ දරුවන්ට අවවාද දෙන්න ඔයත් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. අම්මගේ ජීවිතෙන් ඔයාට ලැබුණු දේවල් මොනවාද? නැත්තම් අම්මා කියලා දුන්නු දේවල්? අම්මා ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. හොඳ විදියට ජීවත් වෙන්න. ඊට පස්සේ අනිත් අයට ගරු කරලා කතා බහ කරන්න. කම්මැලි නැතුව වැඩ කරන්න. ඒ හැමදේම වගේ අම්මගෙන් ලැබිච්ච දේවල්. දැන් කියන්නකො මෙච්චර ලස්සන, මෙච්චර ශක්තිමත්, මෙච්චර ධෛර්යවන්ත, කම්මැලි නැති ගෑන් ළමයට කොල්ලෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. එයා ගැන කියන්නකො විස්තර ටිකක්. එයා පෞද්ගලික ආයතනයක සේවය කරන්නේ. එයා තමයි හැමදේටම හයියක් වෙන්නේ. ඒ කියන්නේ මට දැන් දෙයක් කරගන්න ඕන වුණත් දැන් මට දැන් සාමාන්‍යයෙන් බඩුව එහෙම ගන්න යන්න ඕන ටවුන් එකට. එයා එහෙම ගෙනල්ලා දෙනවා. ඊට පස්සේ ඔය මගේ ඔය සමහරලාට සල්ලි වුණත් එහෙම නැති වුණ වෙලාවට එයා මට දෙනවා. එහෙම තමයි ඉතින් හැම දෙයකම මම දැන් ඔය සමහරලාට කම්මැලි වෙලා එහෙම ඉන්න වෙලාවට එයා වචනෙන් හරි මාව ශක්තිමත් කරනෝ නෑ. ඔයා මේක කරන්න ඕන. ඔයා කොහොම හරි කරන්න අපි කොහොම හරි කරමු කියලා මොටිවේට් කරනවා. ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් පස්සේ මට මගේ ජීවිතේ හම්බුන වටිනම කෙනා එයා. අද දවස හරි විශේෂයි නේද ඔයාට? ඔව්. ඇයි ඒ? ඔයාලා අප එකත් සතුටුයි. කතා කරන්න තමයි බලාගෙන හිටියේ. සතුටුයි ඉතින් ඔයත් එක්ක කතා කරන්න ලැබිච්ච එක. මටත් සතුටුයි ඔයා වගේ ශක්තිමත් මෙච්චර චූටි වයසකින් ජීවිතේ ගේම ගහන්න try කරන කෙල්ලෙක් එක්ක කතා කරන්න ලැබුණ එක. ජය වේවා. Thank you very much. ඔයාගේ නම කියන්නකො මුළු ලෝකෙටම ඇහෙන්න. මගේ නම අමාෂා ඩිලානි. අමාෂා ඔයා hina වෙදි හරි ලස්සනයිනේ. උදේ පිපුණු මලක් වගේ. Thank you. කියන්නකෝ ඔයාගෙන විස්තර ටිකක්. මගේ ගෙවල් අකුරැස්සේ අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි අයියලා 3 දෙනයි. මම බැඳලා ඉන්නේ උඩුගමට. ඒ ගෙදර ඉන්නවා අම්මයි තාත්තයි නංගි කෙනෙක් ඉන්නවා. මහත්තයා මොනවද කරන්නේ? මහත්තයා ඩ්‍රයිවිං කරන්නේ. ඩ්‍රයිවිං කරන්නේ. දැන් මම වගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. තාම චූටි කෙල්ලෙක්නේ. ඉක්මන් වුණා වැඩි නැද්ද කසාද බඳින්න? වැඩි කියලා හිතේ. දැන් නම් හිතෙනවා අම්මයි ළඟ ඉන්න තිබ්බනම් හොඳයි කියලා. ඒත් ඉතින් මොනා කරන්නේ ඉතින්. අම්මයි තාත්තයි මොනවද කරන්නේ ඔයාගේ? අපේ අම්මයි තාත්තයි අම්මා නම් දැන් අවුරුදු 9ක් වගේ තේ වැඩ මේ දලු කන්නේ කරන්නේ. තාත්තත් ඉතින් කුලිය වැඩ කරලා තමයි ඉතින් ජීවත් වෙන්නේ. අමාරුවෙන් ජීවත් වෙන්නේ ඉතින්. අමාරුවෙන් ඒ දෙන්න මට ඉගෙනුවා. උසස් පෙළත් කරගත්තා ඉතින් කොහොම හරි. මට ඉතින් දුක තියෙන්නේ අම්මයි ගාව තව ටිකක් ඉන්න තිබ්බනම් මට හම්බ කරලා අම්මට තාත්තට කන්න දෙන්න තිබ්බනම් කියලා තමයි මට හිතෙන්නේ. අම්මා ගිය ඉරිදා මාළේ අරන් දුන්නා. අම්මා අරන් දුන්නේ. අම්මයි සීටුවක් අරගෙන අම්මා ගොඩාක් දුක් ඉඳලා සීටුවක් දාලා සල්ලි වලින් තමයි මාළේ අරන් දුන්නේ. අම්මා ඉතින් මාව පුළුවන් තරම් ආරක්ෂා කරා. අම්මා කෙනෙක් නෙමෙයි එයා. මට යාළුවෙක් වගේ වෙලාවක යාළුවෙක්. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ මට එයා ගැන. එයා මාරම කෙනෙක්. ඒ කියන්නේ මං හරි ආදරේ. අම්මා නැති දවසක මට මොනවා වේද කියලා මං දන්නේ නැහැ අයියේ. ඒ කියන්නේ එයා මාරයි. අම්මා ගැන වචන කරන්න පොඩි අකුරු මදි කියලා කියනවනේ. අම්මා ගැන කතා කරනවා නම් පැය ගාණක් වුණත් එක දිගට කතා කරන්න පුළුවන්. පොත් ගාණක් පිරෙන්න, පිටු ගාණක් පිරෙන්න අම්මා ගැන ලියන්න පුළුවන්. මදර් ලංකා කියලා චිත්‍රපටයක් තියෙනවා. මව් සෙනෙහස ගැන අම්මා ගැන බලලා තියෙනවද? මං අහලා නම් තියෙනවා මං බලලා නැහැ තාම. මට ආසයි ඉතින් යන්න මං නිවාඩුවක් හම්බෙච්ච ගමන් යන්න තමයි හිතන් ඉන්නේ. මං අහලා තියෙනවා ගොඩක් ඒ ගැන. මහත්තයත් එක්ක ළඟදිම ගිහිල්ලා බලන්න මව් සෙනෙහස ගැන තියෙන අපූරු චිත්‍රපටයක් තමයි මදර් ලංකා කියලා කියන්නේ. දැන් මදර් ලංකා චිත්‍රපටයේ බොහොම ලස්සන ගීතයක් තියෙනවා. අභිෂේකා විමල වීර ගායනා කරන. අපි අද සිරස ලන්ච් ටයිම් TV තුලින් මදර් ලංකා චිත්‍රපටයේ ඒ අපූරු ගීතය තමයි මේ මොහොතේ රස විඳින්න සූදානම් වෙන්නේ. මේ ගෑනු ළමයා. මගේ නම නවීෂා. නවීෂාට ඩිම්පල් එකකුත් තියෙනවා නේද? ඒ කියන්නේ හරි වාසනාවන්ත ගෑනු ළමෙක්. ඒ උනාට කට්ටිය කියනනේ කපටි කියලා ඩිම්පල් තියෙන කට්ටිය. කවුද කිව්වේ එහෙම? එහෙම කියනවා ඉතින් දැන් අපේ ගෙදර කට්ටිය උනා මට කියලා තියෙන කපටි කියලා. ඒ කපටි කියන්නේ වගේ ඩිම්පල් එක නිසා නෙමෙයි වගේ ක්‍රියාකලාපය නිසා. එහෙම එකක් නෑ ඉතින්. නැත්තම් ගෙදර අය එහෙම කියයි මට කියන්නේ නැහැ නේ කවදාවත් කපටි කියලා.
අනේ වන්දා මම නම් හිතන්නේ මම වාසනාවන්තයි කියලා. කියන්නේ මම හිතන හැමදේම වගේ මට ලැබිලා තියෙනවා. නැති වෙන්නේ හැම දෙයක්වත් මේ වෙලා නැහැ. මං හිතන ඉතින් මම වාසනාවන්තයි කියලා. දැන් ඔයාට ඔයාගේ ජීවිතේ හම්බ වුණු වටිනම දේ මොකක්ද? වටිනම වස්තුව මොකක්ද? මට අම්මා තාත්තා මල්ලි අපිලා ඉන්නවා. ඊට පස්සේ මට හොඳට ආදරය කරන හස්බන්ඩ් කෙනෙක් හම්බුණා. හස්බන්ඩ් කොහොමද ඔයාට ගොඩාක් හොඳින් ආදරය කරන්නේ? ඒ කියන්නේ අපි දෙන්න පොඩි කාලේ ඉඳන්ම ආදරය කරා. මම O level ඉවර වෙච්ච කාලේ ඉඳන් මෙයාත් එක්ක තමයි අල්ලලා හිටියේ. මේ ඉතින් දුකක් දීලා නෑ. හැමදේම මට හිතන පතන හැමදේම මට දීලා තියෙනවා. මං හිතුවා ඉතින් එයා මට හොඳයි කියලා. එයාත් මගේ ඉස්කෝලේම හිටියේ. ඒ කියන්නේ අපි කියන්නේ යාළුවෙ වෙන්න කලින් ඉඳන් අපි දෙන්න හොඳම යාළුවෝ දෙන්නෙක්. එතකොට යාර මගේ වටපිට හැමදේම දන්නවා. ඊට පස්සේ මම මේ වෙනම පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න හදපු නිසා තමයි යා මගෙන් කැමතිද කියලා ඇහුවේ. මගේ හිතේ තිබුණා ඒ වුණාට අපි දෙන්න යාළුවෝ වගේ තමයි හිටියේ. මේ මම ඉතින් කැමති වෙන්නේ මම කැමතියි කියලා කිව්ව මම දැන් මැරිකල් ඉන්න අයියට කැමතියි. මම ඉතින් බොරුවට එයාගේ අදහස ගන්න තමයි මම මේ අරයට කැමතියි කියන්නේ හැදුවේ. ඉතින් එහෙම තමයි උනේ. ඒකනේ කියන්නේ ඉතින් අර හරිනේ ගෙදරයි කපටි කියන එක ඇත්තනේ. අර මුළු රටම දැනගන්නවා මෙයාගේ කපටිකම්. වෙන මොනවද මහත්තයර කරපු කපටිකම් ආතල් එකට. එහෙම කපටිකම් කරලා නැහැ. සමහර වෙලාවට ඉතින් ඔය මොනවා හරි කඩචෝරු එහෙම කන්න ඕන නම් පොඩි කපටිකමක් කරනවා. ඉතින් ඔය ඇඟට පණ නැහැ කියන. එතකොට ඉතින් මොනවා හරි අරන් දෙනවානේ. මහත්තයාගේ කොතන හරි හපනවා නම් හපන්න කැමතිම තැන කොහෙද? අනේ මං කොහෙවත් හපන්න කැමති නැහැ. ඇයි පොඩ තරහා ගියා මේව? එහෙම හපන්න කැමති නැහැ ඉතින්. පොඩ කැමති නැද්ද ලව් බයිට් එකක් තියන්න? එහෙම නැහැ ඉතින් හපන්න කැමති. හපන්න බල්ලෙක් නෙමෙයි ඉන්නේ. හපන්න බල්ලෙක් නෙමෙයි ඉතින්. හරි වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අද ආවේ ඔයගොල්ලොත් එක්ක සතුටු වෙන්න hina වෙන්න මොකද හිතන්නේ අපේ වැඩසටහන ගැන? වැඩසටහන ගොඩක් හොඳයි. මම මේ වැඩසටහන YouTube එකේත් බලනවා. බොරු ගැන TV එකේ නම් බලන්නේ නැහැ. ෆෝන් එකේ තමයි බලන්නේ. බලන්න වෙලාවක් නැහැ නේ කොහොමත් වැඩ කරද්දි. මේ ෆෝන් එකේ තමයි බලන්නේ. ගොඩක් අර එන්ජොයි කරන්න පුළුවන් වීඩියෝස් බලලා. ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු වුණාට. හරි thank you. වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී අපිත් එක්ක සෙට් වෙලා ෆිට් වෙන්න කැමතිද? එහෙමනම් 076 30 25 317 කියන දුරකථන අංකයට දැම්ම කෝල් කරන්න නැත්නම් WhatsApp කරන්න. ඉතින් මේ වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. පුතු දෙන්නම මහන වෙලා. ඔව් දෙන්නම මහන වෙලා ඉන්නේ. හිතනවද මං කොහොමද එහෙම කිව්වේ කියලා? සාමාන්‍ය මෙහෙම ඇඟේ මයිල් තියෙන කෙල්ලෝ ටිකක් සැරයිලු. දීපා කුමුදුනි. දීපා කුමුදුනි හරි ලස්සන නමක් ඔයාට තියෙන්නේ. Time TV. Lunchtime TV. නැවතත් වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස ලන්ච් ටයිම් ටීවී. ඔයාගේ නම කියන්නකෝ. මගේ නම අමිතා. අමිතා කොහොමද ඉතින්? හොඳයි. හොඳින් ඉන්න ඔයාගෙන විස්තර ටිකක් කියන්නකෝ. මගේ පවුලේ මායි පුතාලා 3 දෙනා ඉන්නේ. ලොකු පුතා අවුරුදු 20ක් වෙනවා ගෙදර ඉන්නේ. දෙවෙනි පුතාට 12ක් වෙනවා. තුන්වෙනි පුතාලා 10ක් වෙනවා. ඒ දෙන්න මහාන වෙලා ඉන්නේ. පොඩි පුතු දෙන්නම මහාන වෙලා. ඔව් දෙන්නම මහාන වෙලා ඉන්නේ. මට ඒක කියා ගන්න බැරි තරම් වේදනාවක්. ගොඩක් දුරට ඒ දෙන්න යනවටත් ඇරිය මට ඒ දෙන්න හදා ගන්න බැරි කමක් තිබ්බා. ඒ හින්දා තමයි මම ඒ දෙන්න යනවට ගොඩක් කැමති වුණේ. හදා ගන්න බැරි වුණේ ඇයි? මේ පඩියෙන් මට තනියෙන් ජීවත් කරන්න අමාරුයි. මගේ මහත්තයා දාලා ගිහින් තියෙනවා. අරුව ඔයාට දීලා තනියෙන් වගකීම් දරන්න මහත්තයා ඔයාව දාලා යනවා. කියන්නකෝ මහත්තයත් එක්ක ඒ තියෙන බැඳීම් පටන් ගත්තේ කොහොමද? අපි දෙන්න ආදරය කරලා බැන්දේ. අන්තිමට පොඩි පුතා හම්බෙන්න ඉද්දී ආමාව දාලා ගියා. දරුවොත් එක්ක තනි වුණාම. කොච්චර මහන්සිද මේ ජීවිතේ තනියම දරුවෝ 3 දෙනෙක් හදාගන්න එක? ගොඩාක් දුකයි ගොඩාක් මහන්සි ඒ වුණාට මම දරුවෝ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. මගේ අම්මයි තාත්තයි තමයි මට ගොඩාක් දුරට හැමදේටම උදව් කරේ. අවුරුදු 1කමාරක් වෙනකම් දරුවෝ මම බලාගත්තා. ඊට පස්සේ මම මේ ගාමන්ට් එකේ තමයි මගේ දරුවෝ ජීවත් කරේ. අම්මයි තාත්තයි තමයි මට ගොඩක් අයියක් වුණේ. මම ගෙදර හිටියේ. තාත්තා මාළු බිස්නස් කරේ. දැන් නෑ. මගේ අම්මා නැතිලා අවුරුද්දක්. දැටත් මං අම්මා නැතුව මගේ දුක කියන්න කෙනෙක් නැතුව හරියට දුක් වෙනවා මගේ අම්මා නැතුව. දුකට සැපට හැමදේම අහන්න හිටියේ මගේ අම්මා විතරයි. එයා නැතේ කියන්නේ දැන්ටත් මට මගේ දුක කියන්න කාත් කවුරුත් නැහැ. අපේ අම්මා එක තැන හිටිය අවුරුදු 5ක් මොන ප්‍රශ්නේ තිබ්බත් මගේ අම්මයි කැතකුණු හැමදේම අස් කරේ මම. අම්මත් එක්ක මම ගොඩාක් සතුටින් හිටියා. අම්මට මචං එකවත් වැරද්දක් කරේ නැහැ. අම්මා කොහොම හරි මම බලාගත්ත මේ රස්සාව කරන ගමන් අම්මයි කැතකුණු හැමදේම අස් කළා. මම අම්මා හොඳට බලාගත්තා. අම්මට අන්තිමටම හුස්ම ටික යද්දි මං එයාට බෙහෙත් ගේන්න ගිහිල්ලා හිටියේ. අන්තිම පිටියක පොල ගියේ මගේ අත් දෙකෙන් මං කිව්වා අම්මේ මගේ රත්තරන් අම්මේ මේක බොන්න මොනවත් බිව්වේ නැහැ බොන්න. මං ගොඩට කොටක් ආදරේ. අම්මයි කියලා කිව්වෙච්චරයි කිව්වා. ඊට පස්සේ මං බෙහෙත් ටික අරන් එනකොට අම්මා නැති වෙලා. මට මොනවද මේ වෙලාවේ අම්මා ගැන හිතලා ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් මේ රටේ ලෝකෙ ඉන්න හැම අම්මා කෙනෙක්ටම ඔයාට කියන්න තියෙන්නේ මොකක්ද?
මං කියන්න තියෙන්නේ අම්මලා හරි හොඳයි ගොඩාක් හොඳයි දුක අහන්න ඔක්කොම කරන්නේ අම්මලාට දරුවෝ තරම් වටින කෙනෙක් නෑ මටත් මගේ අම්මා ගොඩාක් ආදරේ කරා මාව වැටිච්ච තැන හැම වෙලේම මගේ අම්මා මගේ ළඟින් හිටියා මගේ දුකට පිහිට වුණා සැපට පිහිට වුණා හැම දෙයකම හිටියා අම්මා විතරයි අම්මට ගොඩාක් ආදරෙයි අම්මා ඉන්න තැනක හොඳින් ඉන්න ඕන අම්මා ඉන්න තැනක ඉඳලා ඔයා දිහා බලන් ඉන්නවා ඇති ඔයාට ආශිර්වාද කරනවා ඇති ඔයාට වැරද්දක් වෙන්න යද්දී ඒ වැරද්ද නිවැරදි කරන්න ගොඩක් මහන්සි ගන්නවා ඇති බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කරන්න එකතු